අවධානයෙන් වැඩේ කරන්න. මේක මුලින් ඉඳන් හරියට විනයක් ඇතුව වැඩේ කරන්න පුරුදු වුණොත් ගේමක් නැහැ. නැත්තම් ඉතින් 10 දුක් විඳින්න වෙනවා. අනිත් එක වැඩක් කරනවා නම් හරියට කරන්න. ආයි ෆේල් වෙන්න C එකක් දාගන්න, B එකක් දාගන්න මේක කරන්න එපා. කරනවා නම් මේක නිකන් හොඳම මට්ටමින් කරන්න. ඒ කියන්නේ වගේ උපරිමයේ දීලා කරන්න. අයිලන්ඩ් රෑන්ක් එකක් දාගන්න බලාගෙන කරන්න. තමන්ව මැනෙනවා මේකෙන්. හරි. තමන්ව මැනෙන දෙයක්කට කවදාවත් ඉදිරිපත් වෙන්න එපා. තමන් ඒකට හරියට කරන්නේ නැත්තම්. නිකන් චාටර් වෙන එක විතරයි වෙන්නේ. දැන් හිතන්න ඔයාට දුවන්න බෑ. ඔයාට දුවන්න උනන්දුවකුත් නැහැ. ඔයාට දුවන එක සම්බන්ධව ලොකු ආසාවකුත් නැහැ. එහෙනම් ඔයා කවදාවත් දුවන තරඟට ඉදිරිපත් වෙන්න එපා. මොකද ඔයා පරදිනවනේ. ඒතර ඔයා දුවලා පරදිච්ච එකෙක්. හරිද? චාටර්. ඔයා පරදිච්ච එකෙක්. දුවලා පරදිච්ච එකෙක්. ඒ ලෙවලුත් ඒ වගේ. ඔයා කරනවා නම් විතරක් මේකට ඉදිරිපත් වෙන්න. සයන්ස් ස්ට්‍රීම් එකෙන් කරලා ඔයාට මෙතන අනාගතයක් ඕන නම් මහන්සි වෙලා ඉදිරිපත් වෙන්න. හැබැයි ඉදිරිපත් වෙලා චාටර් වෙන්න එපා. ඉදිරිපත් වෙලා පෙරදිලා යන්න එපා මේකේ. කරනවා නම් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න කරන්න ඕනේ මේ විශේෂයෙන් තියරි ළමයි. කරනවා නම් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න කරන්න ඕනේ. මොකද ඔයාලට කාලය තියෙනවා. සාමාන්‍යයෙන් ඒකක් දාගන්න නම් මහා කාලයක් ඕනේ වෙන්නේ නැහැ. ෂේප් එකේ පාස් වෙන්න නෙමෙයි ඔයාලා අවුරුදු දෙකක් කරන් මේක කරනවා නම් අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න කරන්න ඕනේ. දැන් ඒකට අදාළ වෙන ඩිසිප්ලින් එකක් තියෙනවා. ඔය විනය පද්ධතිය තියාගත්තොත් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඕනම දෙයක්. මේක විතරක් නෙවෙයි. මේකෙන් පටන් ගත්තාම ඕනම දෙයකට ඔයාලා එක මාරු කරගන්න පුළුවන්. හරි? මේකෙන් පටන් ගත්තාම ඕනම දෙයකට මාරු කරගන්න පුළුවන්. සාමාන්‍ය ලංකාවේ ඉංජිනේර්ස්ලා ડોක්ටර්ස්ලා ඉන්න තැන් ඔයාලට හිතා ගන්නවත් බෑ. සමහර වෙලාවට සමහර ඔය ලෝකේ ප්‍රධාන ටවුන් වල සම්පූර්ණ කියන්නේ මම දන්න ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් ඉන්නවා නිව්යෝර්ක් සිටි එකේ එයා තමයි චීෆ් ඉංජිනේර් සිටි ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධව. එතකොට නිව්යෝර්ක් කියන්නේ ලෝකේ තියෙන ලොකුම නගරයක්. තාක්ෂණයේ අධි තාක්ෂණික නගරයක්. එතකොට ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් එයා තමයි ඒකට වග කියන්නේ ඒක බලාගන්න. එච්චර ඇමරිකාවේ මිනිස්සු ඉන්නවා වෙන රටවල මිනිස්සු ඉන්නවා. ලංකාවේ මිනිස්සු ඉන්න නම් හිතා ගන්නවත් බැහැ හරිද? ලංකාවේ මිනිස්සුන්ට එහෙම පොටෙන්ෂල් එකක් තියෙනවා. හැබැයි ඉතින් හැම එකකටම නැහැ. හැම එකම මේක මහන්සියලා කරන්නේ නැහනේ. නිකන් චාටර් වෙලා යන සෙට් එකකුත් තියෙනවා. මහන්සියලා කරොත් නවදින තරක් හිතා ගන්න බැරි වෙන්න කර හැකියි. ඒ නිසා ඩිසිප්ලින් එක වැදගත්. ඕනෙම දෙයකදී. දැන් මෙතන මම මේ ගානක් හදලා අනිත් පැත්ත බලද්දි කතා කරන්න එපා කියන්න වෙනවා නම් ඒක A level physics වලට ගැලපෙන්නේ නැහැ. තමන් ෆිසික්ස් වලට ගැලපෙන්නේ නැහැ තරම් මට එහෙම ඩිසිප්ලින් එකක් නැහැ. මට මේක එක විදිහකට කරගන්න බෑ කියලා හිතනවා නම් දැන් මම පයින්ද ටෙක් වලට. ඇත්තටම කියන්නේ විහිළු නෙමෙයි. ඒ කියන්නේ තමන්ට හිතෙනවා නම් මොලේ නැහැ කියලා හිතන්න එපා. එහෙම එකක් නැහැ කොහොමත්. ඒ කියන්නේ මෙතන ඕනේ තරම් ඔය O level result ඔක්කොම ජාතික විශේෂයෙන් අවුල් වෙච්ච ළමයාත් ඒ නමේ ගත්ත ළමයාත් එකට ඇවිල්ලා වැඩ කරලා මේක පාස් වෙලා යනවා ඕනේ තරම් ඉංජිනේරින් මෙඩිසින් යනවා. ඒකේ කතන්දරයක් නැහැ. තමන්ට ඩිසිප්ලින් එකක් නැහැ කියලා තමන්ට හිතෙනවා නම් ඒ කියන්නේ තමන්ට මේක විනයානුකූලව කරගෙන යන්න බෑ. හෝම්වර්ක් ටික පිළිවෙලට කරගන්න බෑ. මේවා එනේ සාමාන්‍යයෙන් නම් මේ ගාණක් දුන්නාම මේක හිතලා වටේ පිටේ ගණන් ටිකක් හිතලා කලින් දීපු ගාණක් ආයි බලලා මේකට ફોකස් කරන එකයි කරන්න ඕනේ. ඔය නිකන් මොකක් හරි මගුලක් කියෝ ඉන්න තරම් තමන් බොහොම සාමාන්‍ය හාල් චරිතයක් නම් සාමාන්‍ය බේසික් මෝඩයෝ ඉන්නේ. හරි. ඒ වගේ එකෙක් නම් ඉතින් මේ ලොකු ග්‍රේඩ් දෙයක් කරන්න යන්න එපා. ලොකු දෙයක් කරන්න යන්න එපා. ඔය සාමාන්‍ය මොකක් හරි කරන්න. ඔච්චර දේවල් තියෙනවා මේ ලොක් කරන්න ඉංජිනේරින් මෙඩිසින් යනකොට මතක. ඒ නිසා ඩිසිප්ලින් එකක් තියෙනවා නම් විතරක් මේක කරන්න. නැත්තම් මේකෙන් සාර්ථක වෙන්න බෑ. සාර්ථක වෙච්ච හැම එකකටම ඩිසිප්ලින් එකක් තියෙනවා. අඩුම ගානේ මේ කාලේට තියෙනවා. මං කියන්නේ අලයක් වෙන්න ඕනේ නැහැ. මේ කාලේට තියෙනවා ඩිසිප්ලින් එකක්. මේ කාලේට යම් පිළිවෙලක් හදාගන්න පුළුවන්. මේ පිළිවෙලකට මම වැඩ ටික කරගෙන යනවා. හෝම්වර්ක් ඉතුරු වෙන්න දෙන්නේ නැහැ. එදා ටික එදා බලා ගන්නවා. එහෙම පිළිවෙලක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එහෙම නැතුව මම නෙමෙයි මෙතෙන්ට ෆිසික්ස් වලට අධිපති දෙයියෝ ඇවිල්ලා ඉගෙනුවත් ඔයා පාස් වෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ කියන්නේ මේ. පරම සත්‍ය. ඔයාට මං කලින්ම කියන්නේ මේකට පෙර දක්ෂතා තියෙන්න ඕනේ නැහැ. අම්මා තාත්තා කවුද? ඔයා මොන වගේ පසුබිමකින්ද ජීවත් වෙන්නේ? ඔයා ආර්ථික වශයෙන් හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? වගේ O level රිසල්ට් එක මොකක්ද කියන එක මේකට අදාළ නැහැ. මේකේ අදාළ එකම දේ ඔයා මේ අවුරුදු දෙක ෆුල් ටාගට් එකකට ලොකු ගැම්මකට මං අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න මේ කරනවා කියලා මහන්සිලා කරන එක විතරයි. එතකොට බොහොම සාමාන්‍ය O level රිසල්ට් එකක් තියෙන කෙනෙක් වුණත් අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා ඉවර කරන්න පුළුවන්. හරිද? බොහොම සාමාන්‍ය O level රිසල්ට් එකක් තියෙන කෙනෙක් වුණත් අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා මේක ඉවර කරන්න අවස්ථාව ඕන තරම් තියෙනවා. සහ සාමාන්‍යයෙන් ඒ නමේ තියෙන ළමයි ගොඩාක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍යයෙන් O level ඒ නමේ තියෙන නම් ලංකාවේ දාස් ගණක ඉස්කෝල වලටත් තියෙනවා 200 300 ගණන් සමහරට O level ඒ නමේ. ඉතින් එහෙම ගාණක් තියෙද්දි මම හිතන්නේ දැන් දන්නේ නැහැ O level ඇත්තටම ඒ නමේ 30ක් තියෙනවද කියලා. ඔයගොල්ලෝ දැන් අදහසක් තියෙනවා සාමාන්‍යයෙන් O level ඒ නමේ කීයක් තියෙනවද ලංකාවේ?
එන්නේ 13000 ගණන් බුදුහාමුදුරුවෝ. හරිද? ඒ නමේ තියෙන ළමයි 13000 ගණක් ඉන්නවා. O level 14000 කියන්නේ. ඉතින් ඒක දැන් මට O level වලට ඒ නමයක් නැහැ. දැන් මගේ අයිලන්ඩ් රෑන්ක් එක 60. හරිද? හිතන්නකෝ. O level ඒ නමයක් තියෙන උන් 13000 ගණක් ඉඳලා එහෙනම් උන් ටික එහෙනම් මගේ රෑන්ක් එක 13000න් පස්සේ පටන් ගන්න දෙපෙයි. හරිද? එහෙම වෙන්න දෙපෙයි. මගේ රෑන්ක් එක අර 13000 අයින් කරා. දැන් මගේ රෑන්ක් ඊට පස්සේ පටන් ගන්න දෙපෙයි. ඒ නිසා මේ කියන්නේ එහෙම සම්බන්ධයක් නැහැ මෙතන. තියෙන්නේ මහන්සි වෙලා වැඩ කිරීම පමණයි. O level කාලේ තමන් සමහරට හොඳට වැඩ කරේ නැති වෙන්න පුළුවන්. මේකට ඒක අදාළත්වයක් නැහැ. හරි? මේකට ඒක අදාළත්වයක් නැහැ. එතකොට ඊට පස්සේ කරන දේවල් තමයි වැදගත් වෙන්නේ. අයිලන්ඩ් රෑන්ක් එක 60 මොරටුවේ බැච් එකේ පළවෙනි විභාගේ ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් කඩන විභාගේ බයෝමෙඩිකල් ගන්න 13යි. ඒ 13ට මං සිලෙක්ට්. O level ඒ නමයක් නැති එකෙක් මං ඈ. හරිද? එතකොට O level ඒ නමයක් නැති එකෙක් අයිලන්ඩ් රෑන්ක් එක 60 කැම්පස් එකේ විභාගේ ඊටත් වඩා හොඳට perform කරලා තියෙනවා. බයෝමෙඩිකල් ගන්න 13යි 13ට සිලෙක්ට් වෙලා තියෙනවා. එතකොට තමන්ගේ ඩිසිප්ලින් එක හදාගෙන තමන් යම් දෙයක් කරන්න තීරණය කරොත් කරන්න පුළුවන්. මහන්සි වෙලා කරන්න මේක.